කටුවල ඉඳලා ලෙව කාලා කන්න පුළුවන්. මේ ඩිෂ් එක විතරක් ලක්සරි හොටල් එකකින් හරි රෙස්ටොරන්ට් එකකින් හරි කනවා නම් රුපියල් ලක්ෂයකට වැඩි. මම හදපු එක්ස්පෙන්සිව්ම ඩිෂ් වලින් එකක් තමයි මේ. I think top බඩු ඔන්න අද මං හදන්න යන්නේ මේ දෙන්නගෙන් ශ්‍රී ලංකන් black pepper crab එකක්. මේ තමයි ශ්‍රී ලංකන් lagoon mud crab. Thank you so much Ceylon mud crab කෝ මට මේ කකුලුව ටික එව්වට. මෙතන ඉන්නවා sizes දෙකක්. මේක ඇවිල්ලා monster size එක ග්‍රෑම් 1500ට වැඩි. export quality මේ හැම එකක්ම. මේක ඇවිල්ලා triple XL. තව එක්කෙනෙක් ඉන්නවා ඇතුලේ. මේ මංගාව ඉන්නේ top බඩු දෙකක් මන්නාරම් බඩු. මේ කකුලුවට සාමාන්‍යයෙන් කියන්නේ lagoon green mud crab කියලා. ඔන්න බලන්න මගේ අතට වැඩිය මෙයාගේ එක අත ලොකුයි. tomba size. සාමාන්‍යයෙන් export quality බලන්නේ මෙයාගේ අඬු ඔක්කොම හරියට තියෙන්න ඕනේ. අපි fresh crab එකක් අඳුරගන්නේ මෙතන එබෙනවා නම් ඒකේ මස් දිය වෙලා මේක නම් එබෙන්න තිය හිතන්නවත් නැහැ. හොඳ හයියට තියෙනවා අලුත්ම බඩු. ගොඩක්ම ලයිව් තමයි එක්ස්පෝර්ට් වෙන්නේ අනිත් රටවල් වලට මේ මඩ් ක්‍රැබ් එක. සිංගප්පූරුවේම මාරම ප්‍රසිද්ධයි. ඊට අමතරව අපි මෙහෙම කිව්වොත් එහෙම ක්‍රැබ්ස් කාණ්ඩ කිහිපයකට බර අණුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම ග්‍රෑම් 200 300 වගේ ප්‍රමාණයේ ක්‍රැබ්ස්ලා මීඩියම් සයිස් එක විදිහට තමයි සලකන්නේ. සිංගප්පූරුව වගේ රටවල ගොඩක්ම ප්‍රසිද්ධයි yellow raw crab එක. ඔයාලා සමහරවිට දැකලා ඇති. මෙයා ඕපන් කරාට පස්සේ කහ පාට ගුලි වගේ තියෙනවා. අන්න එයාට තමයි කියන්නේ yellow raw crab කියලා. ගොඩක් අමුතු ඩිෂස් හදනවා ඒෂියන් කන්ට්‍රීස් වල ඒ crab එක. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම large size එක XL, double XL, triple XL. දැන් මේ දෙන්න නම් triple XL size එක ග්‍රෑම් 1200 900 අතරේ. මෙයා ග්‍රෑම් 1500ට වැඩි. ඒ කියන්නේ monster size එක. ඔයගොල්ලෝ දැකලා ඇති. ගොඩක් කියනවා crabsilla කියලා. මේ size එකට වඩා ලොකු. ඒ කියන්නේ ග්‍රෑම් 1200 1500 ඉඳලා ග්‍රෑම් 3000. ඒ කියන්නේ කිලෝ 3ක් වගේ වෙනකන් monster crab කියලා තමයි කියන්නේ. කොහොමද මේකට ඇඟිල්ලක් එම වුණොත් කොහොමද බඩු කෑලි දෙක මේ අරන් තියෙන සත්තු දෙන්නම පිරිමි සත්තු දෙන්නේ ගෑනු සතාගේ මේක මීට වැඩිය වෙනස් යා බිත්තර රඳව ගන්නේ මේ ෂෙල් එක යට අපි මෙයාගේ ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් එතකොට මේ කර්මල් ඔක්කොම සුද්ධ කරගන්න ඕන මුලින්ම මෙයාගේ නම් හොඳට මස් තියෙනවා දැන් මම මේ ක්‍රැබ් හොඳට ක්ලීන් කරගෙන තියෙන්නේ ඊට පස්සේ අපි මෙයාගේ මේ කෑලි ඔක්කොම ගලවගමු මුලින්ම මේක කොහොමද බඩු කෑලි ටික මේකට අහුනොත් ඉතින් ඇඟිල්ල වෙන්නෙන්නම අල්ලන්න පුළුවන් ඈ අපි දැන් මේ ෆ්ලෝ එකට පොඩි ක්‍රැක් එකක් දාගමු මම දැන් මේක ඩීප් ෆ්‍රයි කරගන්න කලින් කෝන් ස්ටාර්ච් වලින් පොඩි ටච් එකක් දීලා තමයි මේක ඩීප් ෆ්‍රයි කරගන්නේ මේක අපි විනාඩි 5ක් විතර තමයි ඩීප් ෆ්‍රයි කරගන්නේ. පේනනේ දැන්ටම මේකේ කලර් එක වෙනස් වෙලා තියෙනවා රතු පාරට. අපි දැන් ක්‍රැබ් පාර්ට්ස් ටික සේරම ඩීප් ෆ්‍රයි කරගෙන ඉවරයි. දැන් අපි black pepper sauce එකට බේසික් එක දාගමු. මම මෙතෙන්දි ගන්නේ ගම්මිරිස් 60යි සූදුරුයි. 180ක් 85ක් වගේ black pepper සූදුරු 110ක් 15ක් වගේ. කරාබුනේටි දෙක තුනකුත් දාගමු. මේක ගෙටෙනවා මදි වගේ නම් පොල් තෙල් චුට්ටක් දාගෙන කොටන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයට අපි මේක කොටා ගන්න ඕන. මාරම සුවඳයි. දැන් අපි black pepper sauce එක දාගමු. මුලින්ම හොඳ quality butter. පොල් තෙල් ටිකක් දාගමු. finely chopped garlic. finely chopped ginger. finely chopped onion. දැන් අපි black pepper mix එක දාගමු. ඒ වගේම white pepper ටිකක් දාගමු. salt sugar dark soy sauce oyster sauce ඔයාලා මේ sauce එක හදද්දී corn starch එක වතුර පොඩ්ඩක් mix කරලා මේකට thickness එක තවත් වැඩි කරගන්න පුළුවන් දැන් අපි deep fry කරගත්ත කකුලෝ ටික දාගමු
ෆයිනලි අපි රෙජ් ෆ්‍රෙෂ් චිලිස් ටිකක් දාගමු. ඔයාලටත් මේ වගේ ටොම්බ සයිස් ක්‍රෑබ්ස් ලොබ්ස්ටර් ගෙදරටම ඔයාගේ රෙස්ටොරන්ට් එකට ගෙන්න ගන්න ඕන නම් පල්ලෙහෙන් තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. සිලෝන් මඩ් ක්‍රෑබ් කෝ. ඇත්තටම කියනවා නම් ක්‍රෑබ් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. ක්‍රෑබ් කනවා නම් ඉතින් අත් දෙකෙන්ම තමයි. මේක නියමයි ඉතින් රෝස් බාන් එක්ක පොල් සම්බලකුත් පැත්තකින් තියලා wow. කොහොමද මීට් එක? කටුවල ඉඳලා ලෙව කාලා කන්න පුළුවන්. අත් දෙක පස්සේ හොද ගන්න පුළුවන්.